හරි පුතේ මේ ගානේදී අපිට දීලා තියෙනවා දත්ත විදිහට u1 සමානයි 9 සහ un ධන 1 සමානයි 10 වතාවක් un ධන 9 කියලා දත්ත විදිහට ඒ වගේම අපිට ගානේ බව පෙන්වන්න දීලා තියෙනවා දරුවෝ un සමානයි 10 n වෙනි බලය ඍණ 1යි කියලා. එතකොට මේ වගේ ගැටලුවකදී මම කියලා තියෙන දෙයක් තමයි අපිට බව පෙන්වන්න තියෙන ප්‍රකාශනය මුලින්ම ඔයගොල්ලෝ කොටු කරගන්න. එතකොට ලේසි. එතකොට මෙන්න මේකේ නම් මෙන්න මේ ප්‍රකාශනය තමයි අපිට බව පෙන්වන්න තියෙන්නේ. එහෙනම් පළවෙනි දේ විදිහට අපි කරන්න ඕනේ දරුවෝ මේ දත්ත දෙක ලියා ගන්න එක. එහෙනම් පළවෙනි දත්තේ විදිහට අපිට ලියන්න පුළුවන් u1 සමානයි 9 සහ n ධන නිකිලයක් සඳහා un ධන 1 සමානයි 10 un ධන 9 කියලා. එහෙනම් මුලින්ම අපි කරන්න ඕනේ මේ ගානේ දීලා තියෙන දත්ත දෙක සටහන් කරගන්න එක. මේ තියෙන්නේ දත්ත දෙක. u1 සමානයි 9 සහ un ධන 1 සමානයි 10 un ධන 9 කියන එක. ඊළඟට දරුවෝ ගානේ බව පෙන්වන්න අවශ්‍ය ප්‍රකාශනය අපි මෙතනින් ලියාගමු. එහෙනම් un සමානයි 10 n ඍණ 1 බව තමයි අපි පෙන්වන්න ඕනේ. අරක බව පෙන්වන්න ඕනේ. ඒතර මේක තමයි අපිට ගානේ පෙන්වන්න තියෙන කෙනා. ඒතර ගානේ දත්ත දෙක වෙන්නේ මේ දෙක. පැහැදිලිද? හරි. එහෙනම් මුලින්ම අපි මේ බව පෙන්වන්න තියෙන ප්‍රකාශනයේ වම් අත පැත්ත LHS left hand side විදිහට දකුණු අත පැත්ත RHS විදිහට අරගමු. හරි. අපි දන්නවා දරුවෝ ගණිත අභියෝගයේ මූලධර්මයේ ගානකදී අපි කරන්න ඕන පියවර තුනක් තියෙනවා. මොකක්ද? සාමාන්‍ය ගැටලුවකදී කරන්න ඕන පියවර තුනක් තියෙනවා. පළවෙනි පියවර තමයි මොකද්ද? n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන්න ඕනේ. දෙවෙනි පියවර වෙන්නේ මොකද්ද දරුවෝ? ඒකෙදි කරන්නේ n සමානයි p විට p කියන්නේ ධන නිකිලයක් p විට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරනවා. එතනදී බව පෙන්වීමක් කරන්නේ නැහැ. අපි සත්‍ය බව උපකල්පනය කරනවා. assumption එකක් අරගන්නවා. උපකල්පනයක් කරනවා. පැහැදිලිද? ඊළඟට අපි n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍ය බව සාධනය කරන්න ඕනේ. එතකොට මේ උපකල්පනය පාවිච්චි කරලා තමයි දරුවෝ n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍ය බව අපි පෙන්වන්නේ. එහෙනම් අපි මෙන්න මේ පියවර තුන කරලා මේ ගාන කොට දාගමු. එහෙනම් මම මුලින්ම පටන් ගන්නවා දරුවෝ කාගෙන්ද n සමානයි 1 විට කියන තැනින්. මෙන්න මෙතනින් ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන්න පටන් ගන්නවා. මුලින්ම n සමානයි 1 කියලා දාපුවාම left hand side එක වම් අත පැත්තේ ඉන්නේ n සඳහා එකාදශ කරාම මේක u1යි කියලා එනවා. u1 සඳහා ගානේ දරුවෝ දීලා තියෙනවා අපිට දත්තයක් u1 සමානයි 9 කියලා. එහෙනම් u1 වෙනුවට මම දානවා කීයයි කියලාද? 9 කියලා. පැහැදිලිද? අපි ගත්තොත් දරුවෝ RHS right hand side එක ගත්තොත් අපි දන්නවා right hand side එකේ තියෙන කවුද? 10 n වෙනි බලය ඍණ 1 සරලව කිව්වොත් n සමාන 1 හින්දා 10 පළවෙනි බලය කියලා අපිට ලියන්න පුළුවන්. අපි දන්නවා 10 පළවෙනි බලය කීයද? 10යි. ඒතර 10 ඍණ 1 10න් එකක් අඩු වුනහම 9යි. එතකොට වම් අත පැත්තේ උත්තරේ 9යි දකුණු අත පැත්තේ උත්තරේ 9යි. එහෙනම් LHS සමානයි RHS කියලා අපිට ලියන්න පුළුවන්. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද? n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. එහෙනම් ගානේ පළවෙනි පියවර ඉවරයි. හරිනේ. එහෙනම් අපි ගානේ දෙවෙනි පියවරට යමු. මොකක්ද දරුවෝ දෙවෙනි පියවර වෙන්නේ? ගාන දෙවෙනි පියවර වෙන්නේ n සමානයි p විට ප්‍රතිඵලයේ සත්‍ය බව උපකල්පනය කරන්න ඕනේ. එතකොට දරුවෝ මේ ගානේ දීලා තියෙනවා un සමානයි 10n ඍණ 1යි කියලා. එහෙනම් අපි බලමු n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරනවා. එතකොට දරුවෝ මේකේ p කියන්නේ මොකද්ද? මොකක් හරි ධන නිකිලයක්. එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මේක n සමානයි p සඳහා මෙන්න මේ විදිහට up සමානයි 10 p වෙනි බලයේ ඍණ 1. දැන් දර්ශකයේ විදිහට එන්නේ දරුවෝ මෙතන p.
n සඳහා p ආදේශ කරාම up වෙනවා මෙයා 10p ඍණ 1. පැහැදිලිද? එහෙනම් අපි මෙන්න මේ ප්‍රතිඵලයේ සත්‍ය බව උපකල්පනය කරලා ඉවරයි. අපි එහෙනම් අවසානයේට කරන්න ඕනේ දරුවෝ මේ උපකල්පනයේ පාවිච්චි කරලා මෙයාව භාවිතයෙන් n සමානයි p ධන 1 විට සරලව කිව්වොත් මෙන්න මෙතන n අකුර වෙනුවට p ධන 1 ආදේශ කරාම එන උත්තරේ එනවා කියලා. එන ඒ කියන්නේ වම් අත පැත්තේ සහ දකුණු අත පැත්තේ සමාන බව අපි ඔප්පු කරන්න ඕනේ. එහෙනම් මම පොඩ්ඩක් ඒකේ එන්න ඕන අවසාන ප්‍රතිඵලය ඔළුවට දාගන්නම්. මොකක්ද එන්න ඕන විදිහ දරුවෝ n වලට n සඳහා p ධන 1 ආදේශ කරාම ඒ කියන්නේ up ධන 1 සමානයි කවුරු කියලා එන්න ඕනේද 10 p ධන 1 ඍණ 1 කියලා. ඒතර n සමානයි n සඳහා p ධන 1 ආදේශ කරාම එන ප්‍රතිඵලය තමයි අපි අරගන්න ඕනේ. මෙන්න මේකතරු අපි එන බව ඔප්පු කරන්න ඕනේ. පැහැදිලිද? මෙන්න මේක තමයි එහෙනම් අපි n සඳහා p ධන 1 ආපුවම එන ප්‍රතිඵලය තමයි ඔප්පු කරන්න ඕනේ. ඒතර අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ උපකල්පනය විතරයි. පැහැදිලිද? සහ මෙන්න මේකේ තව දත්තයක් දීලා තියෙනවා. අපි ඒක තාම ලොකුවට පාවිච්චි කරේ නැහැ. un ධන 1 සමානයි 10 un ධන 9. ඔන්න ඔය දෙක පාවිච්චි කරලා තමයි අපි මෙතනට යන්න ඕනේ. එහෙනම් අපි මෙතක කරන්න පටන් ගමු. හරි. එහෙනම් මම පටන් ගන්නවා n සමානයි p ධන 1 විට. එතකොට දරුවෝ n සමානයි p ධන 1 විට අපි ගත්තොත් LHS වම් අත පැත්තේ ප්‍රකාශනයේ ලියවෙන්නේ n සමානයි p ධන 1 සඳහා මෙන්න මෙතනට n වලට p ධන 1 දාපුවම up ධන 1. මෙන්න මේකනේ. අපිට බාව පෙන්වන්න අවශ්‍ය උත්තරේ මෙන්න මේ වම් අත පැත්ත. හරිද? එතකොට අපිට දැන් දරුවෝ දැන් up ධන 1 සඳහා මුකුත් ලියන්න දෙයක් අදහසක් නැහැ. හැබැයි අපිට ගානේ දත්තය පිළිබඳ අවධානයක් යොමු කරොත් දැන් ඒකේ දීලා තියෙනවා දරුවෝ un ධන 1 කියන එක කියන 10 un ධන 9 කියලා. එහෙනම් up ධන 1 සඳහා දරුවෝ අපිට ලියන්න පුළුවන් 10 up ධන 9 කියලා නේද? n සඳහා p ආදේශ වුණොත් දරුවෝ up ධන 1 සමාන වෙනවා 10 up ධන 9ට. එතකොට අපිට මේ up සඳහා වෙන වටිනාකම අපේ උපකල්පනයේ තියෙන හින්දා ඒක ගෙනහිල්ලා up වලට ආදේශ කරන්න පුළුවන්. තේරුණාද දරුවෝ? ඒකෙන් අපිට පුළුවන් වෙයි මෙන්න මේ දකුණු අත පැත්තේ ප්‍රකාශනයට ළඟා වෙන්න. පැහැදිලිද? එහෙනම් අපි ලියමු මෙන්න මෙහෙම un ධන 1 දීලා තියෙනවා දරුවෝ කවුරු කියලාද 10 un ධන 9 බව. un ධන 1 දීලා තියෙනවා 10 un ධන 9 බව. එතකොට n කියන එක කෙනා p වුණොත් දරුවෝ මොකද වෙන්නේ? up ධන 1 අපිට ලියන්න පුළුවන් 10 up ධන 9. එතකොට මෙන්න මෙයා බැවින් අපිට මෙන්න මෙයා වේ කියලා ගන්න පුළුවන්. n සඳහා p ආදේශ කරාම. එතකොට මේක තමයි ගානේ දීලා තියෙන දත්තය දරුවෝ. මේක දත්තයක් ගානේ. හරි. දැන් එහෙනම් මේ ප්‍රතිඵලය පාවිච්චි කරලා දරුවෝ up ධන 1 වෙනුවට අපිට ලියන LHS එක left hand side එකේ up ධන 1 කියන එක කෙනා වෙනුවට අපිට ලියන්න පුළුවන් කවුද එහෙනම් 10 up ධන 9 කියලා. පැහැදිලිද? දැන් අපිට අවශ්‍ය වෙනවා දරුවෝ up අයින් කරන්න. මොකද අපිට ගන්න තියෙන අවසාන ප්‍රතිඵලය මේකනේ. මෙන්න මෙයාගේ තියෙන්නේ 10 p ධන 1 සහ ඍණ 1 කියන ඉලක්කම. හරිද? එහෙනම් අපිට එතනට යන්න නම් මේ up ධන 1 අයින් කරගන්න වෙනවා. මේ up කියන එක අයින් කරගන්න වෙනවා. කොහොමද දරුවෝ up අයින් කරන්නේ? up අයින් කරන්නේ අපි ගාව තියෙන උපකල්පනය පාවිච්චි කරලා. අපි දන්නවා up කියන්නේ අංක එකෙන් ආදේශ කරොත් 10යි up වෙනුවට දාන්න පුළුවන් 10p ඍණ 1 ධන 9 කියලා. මෙන්න මෙයාව පාවිච්චි කරලා. ඊළඟට දරුවෝ තියෙන්නේ අපිට මේක වරහණිමත් කරන්න. මෙයා මෙයාගෙන් වැඩි කරනවා සහ මෙයා මෙයාගෙන් වැඩි කරනවා. එතකොට අපිට එනවා 10 වැඩි කිරීම 10p 10 වරක් 1 ධන 9. ඔන්න විදිහට තමයි එන්නේ. අපි දන්නවා a ගේ m වෙනි බලයයි a ගේ මේ දර්ශක දෙක m සහ n විදිහට ගත්තොත් පාද දෙක සමාන නම් දරුවෝ අපිට a දර්ශක දෙක එකතු කරලා m ධන n කියලා ලියන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙතනදී අපිට පුළුවන් 10 පළවෙනි බලය විදිහට ලියන්න. එතකොට මේ දර්ශක දෙක පාද දෙක සමානයිනේ. ඒකින්ද මේ දර්ශක දෙක මොනා කරන්න පුළුවන්ද? එකතු කරන්න පුළුවන්. ඒතකොට 1 ධන p කියලා ලියන එකම මම ලියනවා කවුරු කියලාද? p ධන 1යි කියලා. මොකද 1 ධන p සහ p ධන 1 සමාන හින්දා. ඍණ 10 වරක් 1 කියන්නේ ඍණ 10යි ධන 9. ඍණ 10 සහ ධන 9 අපිට ලියන්න පුළුවන් කවුරු කියලාද? ඍණ 1යි කියලා. එහෙනම් දරුවෝ අපිට අවශ්‍ය කරන ප්‍රතිඵලය හම්බුණානේ. එහෙනම් up ධන 1කින් අපි LHS එක පටන් ගත්තා. එහෙනම් RHS එකට එන්න අවශ්‍ය කරන උත්තරේ ආවා. එහෙනම් මම ලියනවා මේක සමානයි කවුරු කියලාද? RHS.
එහෙනම් යටින් ලියනවා n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. දැන් දරුවෝ මේක කරාට පස්සේ මතක ඇතුව ඔයගොල්ලෝ මෙන්න මේකේ අවසාන වාක්‍ය ලියන්න ඕන. මොකද ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම ලකුණු අරගන්න නම් මේ අවසාන වාක්‍යය තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයගොල්ලෝ n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍යක බව පෙන්වන එක උපකල්පනය කරන එක සහ p ධන 1ට හදලා පෙන්වන එක තියෙනවානේ. ඒ ටික ඔක්කොම ලියලා අවසානයේ මේකේ වාක්‍ය ලියන්න ඕන. හරි. මොකද පුතේ මේක ලියන්න ඕන වාක්‍ය වෙන්නේ මේක ලියන්න ඕනේ අවසානයේට එනයි n සමානයි p සඳහා ප්‍රතිඵලයේ සත්‍ය නම් n සමානයි p ධන 1 සඳහාද ප්‍රතිඵලයේ සත්‍ය වේ. ඊට පස්සේ ලියන්න ඕනේ n සමානයි 1 සඳහා ප්‍රතිඵලයේ සත්‍ය වේ. එනයි ගණිත අභිවහන මූලධර්මයේ මගින් සියලු දන්න කියලා මේ n සඳහා ඉහත ප්‍රතිඵලයේ සත්‍ය වේ.